අද මම මේ වීඩියෝෙන් කතා කරනවා කොහොමද මෙන්න මේ වගේ ටෙක්ස්ට් ඉෆෙක්ට් එකක් Photoshop එකෙන් ඩිසයින් කරගන්නේ කියලා. එහෙනම් ඉතින් අපි වීඩියෝ ගන්න තුමු වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් මගේ YouTube channel subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහා පැත්තේ bell icon එකත් all press කරලා තියන්න. ඒතර මම ගැන හැම වීඩියෝම notification හරහා ගෙන්නගෙන මේ කියලා දෙනවා. එහෙනම් ඉතින් ඔයගේ like එකක් දාගෙන අපි යමු වීඩියෝ එකට. ඉතින් හරි දැන් මම Photoshop එකට document එක open කරලා thumbnail size එකට. ඉතින් මම දැන් open කරගෙන දැන් මම මෙතන text එක type කරනවා. ඉතින් අපි text එක type කරද්දි මේ text tool එක අරගෙන ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා type කරන විදිහ මම ඔයාලට වීඩියෝ එකක් ගෙනා sorry මේක අපි දාගමු චුලා yellow color එකට වගේ. sorry black color එකට. ඊට පස්සේ මම විදිහට type කරගන්නවා. ඔයාලට පුළුවන් බලා ගන්න. ඉතින් මම විදිහට type කරගන්නවා. ඉතින් type කරගෙන මම මේක Ctrl T ඔබලා මම මේක කියලා ලොක් කරගන්නවා. ලොක් කරගෙන මේක ටෙක්ස්ට් මොකද ෆොන්ට් එක මාරු කරගන්නවා. මේක මාරු කරගද්දි මෙන්න මේ විදිහට ගිහලා මෙතන තියෙන අපේ ටෙක්ස්ට් ෆොන්ට් මාරු කරන මේ ෆොන්ට් එකක් අපි සිලෙක්ට් කරගමු. චුට්ටක් හොඳ ෆොන්ට් එකක් අපි සිලෙක්ට් කරගමු. මෙන්න මේ ෆොන්ට් එක අපි සිලෙක්ට් කරමු. දැන්ට මම ඔයාලා එක්සැම්පල් එකක් පෙන්නන්නේ. ඉතින් ඊට පස්සේ මම මූ ටූල් එක අරගෙන Ctrl T ඔබලා මේ තව චුට්ටක් ලොක් කරගන්නවා. ඉතින් එයා ඊට පස්සේ මේක චුට්ටක් මැදට දාගමු. හරි. ඉතින් ඊට පස්සේ මේකට අපි දැන් දාගන්න ඕනේ. ඒක දාගද්දි මෙතන ඔයාලා මේක ෆයිල් එක්ස්ප්ලෝරර් ගිහිල්ලා ඔයාලගේ ඊට පස්සේ ඔයාලගේ hard disk එකට හරි මොකක් හරි එක්ක ගිහිල්ලා ඔයාලට මම යට description එකේ දාලා තියෙනවා link එකක්. අන්න ඒකට ගිහිල්ලා ඔයාලට පුළුවන් gold ඒව download කරගන්න. නැත්නම් ඔයාලා search කරලා බලන්න Chrome එකේ. ඔයාලට ඒත් gold මේව නැත්නම් ඔයාලට පුළුවන් මගේ WhatsApp number එකට message එකක් දාන්න. ඉතින් මම මෙතනදී මගේ thumbnail png වලට ගිහිල්ලා මෙතන මම search කරගන්නවා gold කියලා. ඉතින් gold කියලා search කරගත්තට පස්සේ මේ විදිහට ගොඩක් ඒවා ආවා. ඉතින් මම මෙන්න මේක තමයි select කරගන්නේ දැන්. ඉතින් ඔයාලට තව ඒවා පෙන්නන්න. හරිද? දැන් මේකේ ගොඩක් ඒවා තියෙනවා. අපිට පුළුවන් ගොඩක් ඒවා මම ඔයාලට පෙන්නන්නම් දාලා. දැනට මම මේක දාලා පෙන්නන්නම්. හරිද? ඊට පස්සේ මෙන්න මෙතනට ගිහිල්ලා මේක මෙතන drag and drop කරගන්න. ඒක drag and drop කරගෙන text එකේ අපිට ඕන විදිහ තියෙනවානේ. ඒ විදිහ select කරලා දැන් මම තියලා දැන් මෙහෙට මදිනේ. දැන් මෙහෙට කරොත් මේක ලොකු වෙනවා. ඒකට දැන් මේ ගානට තියලා Ctrl එක ඔබලා Ctrl එක විතරයි. ඒක ඔබලා මෙහෙම අදගෙන යන්න. ඊට පස්සේ ඔයාලා පුළුවන් මේක අදගෙන යන්න මෙතනට. හරි. ඉතින් ඊට පස්සේ මේක අපි මෙතනට අදගෙන ආවා. ඊට පස්සේ කරන්න ඕනේ හරි. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මේකට මේක enter press කරලා මම මේක enter කරගන්නවා. ඊට පස්සේ මේක අපේ මේක select කරලා ඒ කියන්නේ මේ අපේ layer එක select කරගන්න ඕනේ මේ gold color මේක තියෙන එක. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන create clipping mask කියන එක select කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක add වුණා. ඔයාලට එතනින් එහාට මේ විදිහට මේක adjust කරගෙන adjust කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ චුට්ටක් මේවා කරගෙන ඔයාලට adjust කරගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි මම ටෙක්ස්ට් හදන්නේ. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ඕනනම් මේ අයින් කරගන්න භාගයක් වගේ දාලා යන්න. අර නිකන් මම ඔයාලට පෙන්නුවේ. දැන් ඔයාලට පුළුවන් මේ විදිහට හදාගන්න. ඉතින් මේ විදිහට තමයි මේක හදාගන්නේ. මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද ඒවා ගන්න කියලා. ඔයාලා මුලින්ම මම මේ විදිහට යනවා. ගිහිල්ලා මම මෙතන search කරගන්න Chrome එකේ හැටි ඔයාලා කැමති මේක select කරගන්න. මම ඔයාලා ගොඩක් ඇහුවා මගේ අර තියෙන ගොඩක් ඒවා මේ ගන්න එකම කියලා. ඔයාලා gold silk background කියලා search කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ගොඩක් ඒවා. ඒ කියන්නේ ගොඩක් backgrounds තියෙනවා. ඉතින් ඔයාලට එක එක backgrounds ටිකක් try කරලා බලන්න පුළුවන්. හරි. ඉතින් මම මේක save කරගත්තා. ඉතින් ඊට පස්සේ මම මේක දැනට මේක අයින් කරගන්නවා. ඉතින් මේක අයින් කරගද්දී මම මේ විදිහට අයින් කරගෙන මේකට මම ආව ප්ලස් ambient යන්න මම මේක ෆයිල් එක්ස්ප්ලෝරර් ගිහිල්ලා මේකේ my thumbnail all png වලට ගිහිල්ලා accessories තියෙන තැනට ගිහිල්ලා මම gold කියලා search කරගන්න මම එතන save කරගත්තේ. ඊට පස්සේ මෙතන ගොඩක් ඒවා තියෙනවා. මම මෙන්න මේ text style එක තමයි ගන්න. මෙන්න මේ text style එක අරගෙන මෙතනට drag and drop කරගන්නවා. ඊට පස්සේ අපිට ඕන විදිහට තියාගෙන මේක චුට්ටක් තව මම මේ විදිහට select කරලා මේක ලොකු කරගන්නවා. දැන් මේක අපිට තියෙන විදිහට. ඊට පස්සේ ඔයාලට පුළුවන් අර විදිහටම මේ layer එක select කරලා create clipping mask කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට text style එක generate වෙනවා.
ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේකේ ඔයාලට සිල්වර් ගෝල්ඩ් විතරක් නෙමෙයි ඔයාලට සිල්වර් වුණත් ගන්න පුළුවන්. දැන් මේකේ normal විදියනේ තියෙන්නේ. දැන් මම මෙතනට background එකක් එහෙම add කරලා පෙන්නන්නම්. ඒ කියන්නේ එහෙම නෙමෙයි. මේකට මම නිකන් background එකක් add කරලා පෙන්නන්නම් ඔයාලට. මම මෙතනට ඔයාලා PA background වලට ගිහිල්ලා normally background එක add කරන්න. මෙන්න මේ background එක add කරලා මෙන්න මේක යටටම දාලා දානවා. ඊළඟ දාලා මේක චුට්ටක් මම hue resolution මේකට ගිහිල්ලා saturation වලට ගිහිල්ලා මේක චුට්ටක් dark කරගන්නවා. dark කරගෙන මේක චුට්ටක් මෙන්න මේ විදිහට තියාගෙන මේක චුට්ටක් මේව කරගන්නවා. ඊට පස්සේ මේක මේ විදිහට අරගෙන මේ ගන්නට කියන්නේ ඔයාලට මේ දෙක මේ විදිහට ඔයාලට කැමති විදිහට මේක තියාගන්න පුළුවන් මේ විදිහට මේව කරලා. හරිද? ඊට පස්සේ මම මේක මේ ඩබල් ක්ලික් කරලා ඔයාලා දන්නවා මේ ලේ ස්ටයිල් වලට යන එක. ඊට පස්සේ ස්ටොක් එකක් දාගන්නවා. ස්ටොක් එකක් දාගද්දි ඒක මම චුට්ටක් කළු වලට වගේ දාගන්න නැත්නම් ඔයාලා පුළුවන් ගෝල්ඩ් කලම දාගන්න. මම විදිහට කළු දාගන්න ඔයාලට පේන්නන්න ඕන හින්දා මෙතන දාගෙන opacity කළුනේ ගෝල්ඩ් කලර් දාගම එතකොට කැපී පේනවනේ. අර මේ කලර් එක දාගෙන මේක චුට්ටක් සයිස් එක ටිකක් වැඩි කරගන්නවා. චුට්ටක් මෙන්න මේ වගේ කලර් එකක් දෙමුකෝ. හරි. ඉතින් ඊට පස්සේ මේක කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහට මේව වෙනවා. ඉතින් මම තව ටෙක්ස්ට් එකක් දෙනවා. ඉතින් මේක මම දෙනවා මේ විදිහට. හරිද? ඊට පස්සේ මේක මම උඩට දාගන්නවා. උඩට දාගෙන මේක පේන්නේ. හරිද? මේක අරගෙන black color එකට දාලා මේක create clip and marks වලින් අයින් කළා. හරිද? මෙහෙම කරමුකෝ. හරිද? දැන් මේක ඇඩ් කරලා ඉවරයි. හරිද? ඊට පස්සේ මම මේක මෙව කරගන්නවා. ඊට පස්සේ ආයම ටෙක්ස්ට් එකක් මම මෙතනින් ඇඩ් කරගන්නවා. ඇඩ් කරගෙන මම මේකේ සර්ච් කරගන්නවා. මම නිකන් නමක් දෙන්නම්. මමගේ නම දෙන්නම්. හරිද? ඊට පස්සේ මම මේක ආයමත් security ඔබලා මේ ජුරා ලොග් කරගන්නවා. ලොග් කරගෙන මම මෙතනින් වගේ තියාගන්නවා. හරිද? ඊට පස්සේ මේකට අපි සිල්වර් එක දාගමු. ඒ සිල්වර් එක දාගද්දි මේකේ අපේ ෆයිල් එක්ස්ප්ලෝරර් එකට ගිහිල්ලා මම සිල්වර් එක ගෙනල්ලා මෙතනට අතරිනවා. සිල්වර් එක ගෙනල්ලා අතෑරලා මෙන්න මේ විදිහට මෙතනින් තියලා සික්ටර් එක ඔබාගෙන මේක එදිට අදිනවා. ඇදලා මේකේ දැන් අපි ඇදලා මේක අර වගේම මේ select enter දීලා create clip and mask දෙනවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට ඔයාලට add කරගන්න පුළුවන් මේ දෙකම. තිග් opacity කියන්නේ ඔයාලට කැමති විදිහට මේක add කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ තියෙන්න ඕන විදිහ තියෙනවනේ. ඒ විදිහට ඔයාලට මේක add කරගන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි ලේසි විදිහට මේක add කරගන්නේ. ඉතින් තව ක්‍රම ඇති. මම add කරගන්න මේ විදිහට තමයි. තව ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔය විදිහ තමයි ලේසිම ක්‍රමය. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේ මේ විදිහට add කරගන්න තේරෙන්නේ නැති කියලා. එහෙනම් ඉතින් මම මේ වීඩියෝ මෙතනින් sign out වෙනවා. එහෙනම් මම අදට ගිහිල්ලා එන්න. මගේ YouTube channel subscribe කරලා තියාගන්න. bell icon එකත් all press කරලා තියන්න. මම ගෙන හැම වීඩියෝ මොනිටරේෂන් හරහා ගෙන්න ගැනීම හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් මම අදට ගිහිල්ලා එන්න. ඔයාගේ like button එක press කරලා මෙතනින් sign out වෙන්න.